The hottest radio show in Sri Lanka. Breakfast Club on Noise Radio. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපේ විවිධ රටවල් වල විවිධ තැන්වල ඉඳන් අපේ පොඩ්කාස්ට් එකට අපි ආයෙ පාරක් පිළිගන්නවා. දැන් අපි ඕගොල්ලෝ දන්නවා අපි හැමදාම කොහොම හරි පොඩ්කාස්ට් එකක් කරනවා. කොහොම හරි අපි හැමදාම බලනවා අපේ හතර දෙනාම ගෙන්න ගන්න. නමුත් අද අපේ සුපුරුදු කණ්ඩායමෙන් තුන් දෙනා ඉන්නේ. නමුත් අපි අද ආරාධිතයෙකුත් ගෙනල්ලා දෙනවා. කවුද කියලා අඳුන්වලා දෙන්නම්. මුලින්ම අපේ පසන් කස්තුරි, අයිබෝන්, සවින්ද්‍යා ලක්සරණි, ආයුබෝවන්. ඒ වගේම අද අපි අලුත් ආරාධිතයෙක් ගෙනල්ලා තියෙනවා අද වැඩසටහනට. විශේෂයක් කතා කරන්න. එතුමා තමයි මම අඳුර දෙන්නම් කවුද කියලා. චරක තිලකරත්න. අයිබෝන්. අයිබෝන්. චරක මහත්මයා පොදුජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු. මේ පොදුජන අයිතීන් කියන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා වෙනම කතා කරමු. පොදුජන අයිතීන් ඇයි මොකද ලංකාවේ සුරකිලා නැත්තේ කියලාත් වෙනම කතා කරන්න ඕන. වැඩේ තියෙන මේ පොදුජන අයිතීන් නනම්මනම් මොකුත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. හැමදාම මොකක් හරි නේ එනවා මේ වේදිකාවට. දැන් මොකක් යාන්තම් ඔළුව උස්ස ගන්න දද්දි අල් ජසීරා එකෙන් බටලන් දෙනවා. බටලන් දෙන් ඔළුව උස්ස ගන්න දද්දි තව මොකක් හරි එකක් එයි. එහෙම දේශපාලන වාතාවරණයක් රටේ තියෙන්නේ. මේ අර ප්‍රශ්න වලට විසඳුම් හොයන්න වෙලාවක් නැහැ. මොකද දිගටම ප්‍රශ්න එන හින්දා දිගටම ප්‍රශ්න හැමදාම එනවා. එකක් ලංකාවේ දේශපාලනයේත් එහෙම පුරුදු වෙලාද කොහෙද? ඒ කියන්නේ ලංකාවේ දේශපාලන සංවාදේ සම්පූර්ණයෙන්ම තල්ලු වෙලා තියෙනවා. උදේ ඉඳන් හවස වෙනකම් පාර්ලිමේන්තු බැලුවත් කෑ ගහලා පොඩි සද්දයක් දාලා ප්‍රශ්න කතා කරලා නේ මේ ටීවී එකේ රෑ විනාඩි 2කට විතර මේක කොහොමද නිවුස් වලට හදාගන්නේ කියන තැනට දේශපාලනේ ලඟු වෙලා තියෙනවා. සම්පූර්ණ දේශපාලන ව්‍යාපෘතිය අද තීරණය වෙලා තියෙන්නේ රෑ නිවුස් වල විනාඩියකට 2කට කොහොමද ගේන්න ගන්නෙ. ඒක තමයි ලංකාවේ දේශපාලනය කියන ඊට මිනිස්සු හිතාගෙන ඉන්නේ. එතෙන්ට තමයි මේක පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි අදත් අපේ පොඩ්කාස්ට් එක ආරම්භ කරනවා. අපි ඊටාම ආදරෙන් පිළිගන්නවා චරකව. චරක මොකද්ද මේ පොදුජන අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාර කියන්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නයක් රටේ තියෙනවද? නැත්නම් මේ ඕගොල්ලොත් නැති ප්‍රශ්නයක් හදාගෙන මොකක් හරි මේ දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙන්නේ? නෑ මෙහෙමයි. නැති ප්‍රශ්න නෙවෙයි. මිනිස්සු දකින ප්‍රශ්න තියෙනවනේ. නැති ප්‍රශ්නයක් කතා කරොත් ඇත්තට මිනිස්සු ආයි එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔයගොල්ලන් කියන ප්‍රශ්නයක් තියෙනවද කියලා. නමුත් අපි පහුගිය කාලෙම කතා කරලා තියෙනවා. මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළවෙනි කාරණේ ඔබතුමා අහුවා මේ මොකද්ද මේ පොදුජන අයිතිය කියන්නේ? පොදුජන අයිතිය තමයි මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න තියෙන්න ඕනේ මේ රටේ. ඒක තමයි අයිතිය අපේ. අපි බදු ගෙවනවා. බදු ගෙවාගෙන අපි ජීවත් වෙනවා. ජීවත් වෙද්දී එහෙම ජීවත් වෙන්නත් විදිහක් නැත්තම් ඇත්තට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. උල්ලංඝනය වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ මොහොතක සිවිල් සංවිධානයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඒ උල්ලංඝනය වෙන අයිතිය කා විසින්ද උල්ලංඝනය කරන්නේ ඔවුන් රටට පෙන්වලා දෙන්න ඕනේ. නැවත ඒක ආරක්ෂා කරගැනීමේ මොකද්ද ක්‍රමවේදය? ජනතාව විදිහට අපි මොකද්ද කරන්න ඕනේ කියන කාරණය ජනතාව දැනුවත් කරනවා. දැන් උදාහරණ මම ඉස්සරහට කතා කරගෙන යද්දි කියන්නේ මම දන්න ඕගොල්ලෝ හැමදාම සෙනසුරාදාට ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් තියෙනවා. හැමදාම මොකක් හරි මේ ඒ වෙලාවේ තියෙන ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරනවා. දැන් ඕගොල්ලොත් ප්‍රශ්නේ විතරද කතා කරන්නේ නැත්නම් විසඳුමකුත් කතා කරනවද? නෑ අපි ප්‍රශ්නෙත් එක්කම අපි ජනතාවට කියනවා. ඇත්තටම මෙහෙමයි මේ වෙලාවේ අපිට තියෙන එකම විසඳුම තමයි මේක ජනතාව දැනුවත් කිරීම. එතකොට ජනතාවගේ පැත්තෙන් අවදියෙන් නම් ඉන්නේ. ජනතාව දැනුවත් නම් ජනතාවට අපි බලාපොරොත්තු වෙනවා කොයියම් හෝ අවස්ථාවක් උදා වෙනවා මේ ප්‍රශ්නෙන් කොයි ආකාරයෙන් හෝ මේවා වෙන්න. දැන් ඇත්තටම අපි ජනතාවට කියනවා දැන් බලාගෙන ගියා වර්තමාන ආණ්ඩුවත් සමහර ප්‍රශ්න විසඳලා දෙන්න කියන්නේ ජනතාවට. ඒ වගේ පොලිස්පතිතුමා වලලා දෙන්න සම්බන්ධ වලලා දෙන්න. ඕක ගැන මම දැන් මේ ටිකකට කලින් පෝස්ට් එකක් දැක්කා. රෝහල ඇතුලේ වෛද්‍යවරිය දූෂණය කරයි. රෝහල් නිල නිවසේනේ රෝහල ඇතුලේ වෛද්‍යවරිය දූෂණය කරයි. JVP කාර්යෝ රිලව් ගනි පොලිසිය පොලිස්පති සොයයි කියලා. රටේ තත්ත්වය ගැන Facebook පෝස්ට් එකක් තිබ්බා. දැන් පොලිස්පතිව නම් පොලිසිය දැන් කොහොම හරි හොයාගනීනේ. ඒක තමයි හොඳම අල්ලන් සෙල්ලම. ඒ කියන්නේ අර අපි චූටි කාලේ කරද්දී අපි චූටි කාලේ අපි අල්ලන් සෙල්ලම් කරද්දී හොරා පොලිස් කරද්දී අර අපි අපේ දැන් උදාහරණයක් අපේ නැන්දගේ පුතාය හරි නැන්දගේ දුව හරි හැංගිලා ඉන්න එක අපි හොයන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා මෙතන හැංගිලා ඉන්නේ කියලා. අන්තිම වෙනකන් හොයන්නේ නැතුව ඉන්නේ. ඒ වගේ සෙල්ලමක් නේද කරන්නේ. මේ මිලින්ද අයියා දැන් මේගොල්ලෝ අර දැන්
චාමර සම්පත් අපහාස කළේ. ඒ වගේ දැන් ආචාර්ය මහාචාර්යවරු ටිකක් එකතු වෙලා ඒගොල්ලෝ අපහාස කරපු ප්‍රසන්න රණවීරව හොයාගන්න බැරුව කොච්චර දඟලනවද? ප්‍රසන්න රණවීර ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කේ නේද? ඔව්. ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්කේ තියෙන ප්‍රශ්නයක්. ඒක දැන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මොකටද හැංගිලා ඉන්නේ? මම හිතන්නේ වරෙන්තු නිකුත් කරලා. මර්වින් සිල්වාගේ ඔව් ඒක නඩුවටම අදාළව තමයි නේද? දැන් මර්වින් සිල්වා අතරන් උඩ ගත්තනේ. ඔව් ඒ කියන්නේ ඒක ඇත්තටම අර මර්වින් සිල්වාගේ බලහත්කාරකම නිසා වුණු ප්‍රශ්නයක් කියලා තමයි කියන්නේ. මම කවවත් නිර්දෝෂී කරන්නේ නැහැ. හැබැයි මේ ඒක ඉතින් දිස්ත්‍රික්කේ මිනිස්සු දන්නවා මේ දිස්ත්‍රික්කේ මිනිස්සු දන්නවනේ එදා මොකද උනේ කියලා. ඒ සිද්ධියේ ඒ වෙලාවේ තිබෙන පොලිටිකල් කන්ටෙක්ස්ට් එක. අපේ අම්මලා සහ අපේ අම්මලගේ ජෙනරේෂන් එකේ හැමෝම දන්නවා ඒ වෙලාවේ ඇයි එහෙම කරන්න සිද්ධ වුනේ කියලා. අනිත් පැත්තට උත්තර දෙන්න. ඔව්. දැන් මේ ඕගොල්ලන්ගේ අම්මා ගැනයි ගම්පලාත ගැනයි කතා කරපු ඉතින් දැන් කොහොමද මේ ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම? සූදානම කියන්නේ දැන් ඡන්ද 3ක් එක ළඟ හරිම මේ මහන්සි තාම අමාරු තත්ත්වයක්. තේ හැදුවත් ගෙදර වහන්න වෙන තත්ත්වයක් ඡන්ද 3ක් කියන්නේ ඇත්ත. ඒ කියන්නේ මිලින්දයි දැන් ගෙදර වාතාවරණය කණ්ඩ බොණ්ඩත් වෙලාවක් නැති තත්ත්වයක්. මේ මොකද අම්මට උයන්න එහෙම වෙලාවක් නැහැ මේ දවස්වල. මේ භීෂණයක් වගේ. හැබැයි දැන් මේ අපි පළවෙනි ඡන්දයෙන් මේ හිතුවේ නැති විදිහට බිඳුවටම වැටිලා ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයෙන් පොඩ්ඩක් ඔළුව උස්සගෙන මේ ඒ කියන්නේ අර පොහොට්ටුවේ ලකුණ ටික ටික පඩිය අපි උඩට ගෙනාවනේ කොහොම හරි. දැන් අපි උත්සාහ කරනවා තවත් පොහොට්ටුව කියන ලකුණ අර ඡන්ද ප්‍රතිඵල කියද්දි මහරාසනේ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කෙම උඩට ගේන්න. එතකොට මම හිතන්නේ අපේ ආසනෙන් තරුණ ගුරුවරු නීතිඥවරු ඇතුළු එහෙම මං අහගෙන අම්මාද කියනවා වෘත්තිකයෝ උඩ මට්ටමේ වෘත්තිකයෝ 12 දෙනෙක් ලිස්ට් එකේ ඉන්නවා. දැන් ඒ මිනිස්සුත් බිසීනේ එතකොට. ඒගොල්ලොත් එයාලගේ වැඩවලින් අයින් වෙලා සම්පූර්ණයෙන් අපි මහන්සි වෙලා මේක කරනවා. දැන් එහෙම මිනිස්සු පොදු ජන පෙරමුණෙන් ඡන්ද ඉල්ලන්න එනවද? ඉල්ලනවා. ඒ කියන්නේ අර මේ 12 දෙනෙක්ම වෘත්තිකයෝ ප්‍රොෆෙෂනල්ස්ලා 12ක් ඉන්නවලු ලිස්ට් එකේ. මේ මම දන්නේ අම කොහෙන් හරි හොයාගත්තටත් වඩා මිලින්දයි ඒ මිනිස්සු සමහරු මට කෝල් කරලා සමහරු අම්මට කෝල් කරලා අපේ නෑදෑයෝ හරහා අපිව දන්න අය හරහා අපේ ගෙදරට ආවා ඡන්ද ඉල්ලන්න කැමතියි කියලා සහ ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කළා නාමල් රාජපක්ෂව දැන් අර මහින්ද මහත්තයා ඇත්තටම මහින්ද මහත්තයා නිසා නෙමෙයි ඒගොල්ලෝ ආවේ ඒගොල්ලෝ මේ නාමල් කතා කරන විදිහ නාමල් හැසිරෙන විදිහ අපි හිතුවේ නෑ නාමල් මෙහෙම චරිතයක් කියලා. හැබැයි අපි නාමල්ට කැමතියි අපිත් එක්ක සෙනගින්නවා ටියුෂන් ගුරුවරු. එතකොට අර මේ ලොකු ඡන්ද ප්‍රමාණයක් තියෙන මිනිස්සු පරම්පරාගත UNP වගේ ගමුත් තියෙනවනේ අපේ ආසනවල. අන්න එහෙම දෙතුන් දෙනෙක්ම ඇවිල්ලා ඉන්නවා සහ නාමල් සර්ව හම්බෙන්නත් අපි එක්කන් ගියා. ඒ මිනිස්සු මේ වැඩේට කැමතියි. ඒ කියන්නේ අර පහුගිය කාලේ දේශපාලකයෝ හොරු කියලා බයේ හැංගුණානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ මේ නෙළුම් මාවතෙන් සාක්ෂි කියයි ඔන්නම් ලිස්ට් එකේ 58යි මං හිතන්නේ 70ක් විතර ඉන්ටර්විව් ගියා. චන්දිලට කැමැත්තෙන්. කැමැත්තෙන්. දැන් පසන් මොකද හිතන්නේ මේ පාර ප්‍රාදේශීය සභා මැතිවරණය දැන් මම හිතන්නේ ඊළඟ සතියේ දෙකේ අපේ වැදගත්ම මාතෘකාව බවට පත් වෙන්නේ ඒක මම කියන්නේ රිලා සංගණනයට අමතරව රිලා සංගණන 15 වෙනිදා ඉවරුනහම ලංකාවේ වැදගත් මාතෘකාව බවට මේක පත් වෙනවා අපි මෙතන මේ වැඩසටහනේ අපි දිගටම කිව්වා රිලා සංගණනය සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් හදන්න අපි උදව් කරන්නම් කියලා මම දැක්ක අද උදේ බ්‍රේකින් නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා රිලා සංගණනය සම්බන්ධයෙන් ජාතික මධ්‍යස්ථානයක් හදලා මාධ්‍ය මධ්‍යස්ථාන සමග අපි කරන හින්දා ආණ්ඩුව ඒක ඒ වැඩේ අපිට දීලා තියෙන්නේ ජාතික මධ්‍යස්ථානයේ ආණ්ඩුවෙන් හදලා. දැන් මේ කොතෙන්ද මේ ප්‍රාදේශීය සභා මේ පාර මැතිවරණේ මොකක්ද ප්‍රධාන තීරණාත්මක සාධකයේ වෙන්නේ? මොකක්ද ප්‍රධානම මේ අවධානය යොමු වෙන්නේ මොන කාරණේට වෙයිද? මම පොඩ කර තුන්දෙනා කතා කරනකොට කල්පනා කරේ මේ පොලිස්පතිතුමා පොලිසියෙන් වෙන කතන්දරය ගැන. මේකට සම්බන්ධව තව කාරණා දෙකක් දෙපැත්තෙන් තියෙන එකක් හිටපු ඇමතිතුමාව දැන් අත්අඩංගුවට ගන්න කියලා ඇවිල්ලා තියෙන එක වෙලත් නැහැ සහ ඉෂාරා සෙව්වන්දි අර මේ අධිකරණයේ වෙච්ච ඝාතනයට සම්බන්ධ තරුණියව අරගෙනත් නැහැ. එතකොට මේක මම දකින්නේ අනුර කුමාර දිසානායක ඉෂාරා සෙව්වන්දි කියන Netflix ෆිල්ම් එකක් වගේ කවදා හරි හැදෙන්නේ. ඒ ඉෂාරා සෙව්වන්දි අපිට ආයෙ හොයාගන්න ඕනේ Netflix ෆිල්ම් එකේ. උගන්ඩාවේ තිබ්බ සල්ලි ගෙනාවෙත් නැහැනේ. ඔව් දැන් අනුර කුමාර දිසානායක කියන සුපිරි වීරයා. ඔව්
කැම්පේන් එකෙන් ඇවිල්ලා ජනාධිපති වෙලා 159ක් අරගෙන නතර වුණේ සුපිරිවීරයා කියන තැනනේ. කියන්නේ සහෝදරයාගෙන් ඔබට ගියා සුපිරිවීරයා බවට පත් වුණා. අපි විපක්ෂය හැටියට අපි මුලින්ම මේ සුපිරිවීරයාගේ විවේචනය කරන්න ගත්තේ බස්වල කෑලි ගලෝපකින්. ඊට කලින් ඒ සුපිරිවීරයාගේම සලුපට විසිවෙන්න ගත්තා මේ ආචාර්ය උපාධි කතන්දර බොරු කතන්දර බ්ලා බ්ලා ඒවත් එක යාළුවෝ කරලා දුන්න වැඩ ටික. කොහොම අපි ඉදිරියට මෙහෙම ආවම එක තැනක් එනවා අනුර කුමාර දිසානායක කියන මේ සුපිරිවීරයාට රාජ්‍ය පාලනය සහ ඔහුට ලැබී ඇති බලය ගිලිහෙනවා කියන එක ඉඟි එලියට එන්න පටන් ගන්න. ඒක ඉඟි වෙන්නේ නෑ මේ ඒක එලියට එන්නේ නෑ ඒක සලකුණු වෙන්නේ නෑ මේ රංවලගේ උපාධි ප්‍රශ්නෙත් එක්ක. ඒක බස්වල කෑලි ගලෝපයකට ආපු ජනතා විරෝධයෙන් ඒක ඉස්මතු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ කෑල්ල පේන්නේ නෑ. මේක හොඳටම පේන්න ගන්නේ මේ කියන මේ අත්තඩුංගට ගැනීම ටික ප්‍රමාද වෙනකොට. මේක තමයි ආණ්ඩුවේ සෞඛ්‍යයට අහිතකරම දේ මේගොල්ලෝ ආණ්ඩුව ගත්තට පස්සේ තියෙන. මේ කියන්නේ ජනතාවට මුහුණ දෙන්න බැරිම දේ. කියන්නේ උදාහරණයක් විදියට බස්වල කෑලි ගලවනකොට ත්‍රිවිල් වල කෑලි ගලවනකොට ඒකට සතුටු වෙන පිරිසක් හිටියා. ඒ වගේ දැන් සහ දැන් රංගවලගේ උපාධි ප්‍රශ්නේ පළවෙනිම මේ වැඩේ විදිරෙනකොට ඒක වුන් කව කරගත්තා ඔහු කතානායක දුරෙන් අයින් කළා. කියන්නේ මේක තමයි මූණ දෙන්න අමාරුම දේ. මේක තමයි රාජ්‍ය බලය කියන එක පෙන්වන්න පුළුවන්. කියන්නේ එස්ටැබ්ලිෂ්මන්ට් එකක් පෙන්වන්න පුළුවන් ප්‍රධානම දැන. ඒක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මම දන්නේ මේක ක්‍රයිසිස් එක. ආණ්ඩුව පැත්තට මේක ලොකු ක්‍රයිසිස් එකක්. මේක ඒගොල්ලෝ මැනේජ් කරගන්න ඕනේ. මේක තමයි අනුර කුමාර කියන සුපිරිවි කියන්නේ. අපි නම් දැනගෙන ඉඳ සුපිරිවිරෙක් නොවන බව. ඒ කියන්නේ අපි එතනට ගියේ නැත්තේ. මේකට ගැන මිනිස්සු ප්‍රශ්න කියන්නේ දැන් පැහැදිලිව ගමේ දැන් අපි මේක මාස දෙකකට කලින් කියනකොට මේගොල්ලන්ට වැඩ කරන්න බැහැයි කියලා. කියන්නේ කරන්න බෑ. කියන එක පිළිගන්න අකමැත්තෙන් හිටපු මිනිස්සු හිටියා. හැබැයි දැන් බිමේ කතාවක් හැදෙනවා කියව විතරයි කරන්න බෑ කියලා. එහෙම නැත්තම් මේක සම්පූර්ණයෙන්ම නිකන් මේ ලංකාවේ ක්‍රිමිනල් තත්ත්වය නෙමෙයිද මේ? ඒ කියන්නේ ලංකාවේ ඉතින් එහෙම දැන් අත්තරන් උදාහරණයක් විදියට ඉතින් මහේන්ද්‍ර කවුද අර්ජුන මහේන්ද්‍රන කාටවත් අත්තරන් උඩ ගන්නත් බැරි වුණානේ ඉතින්. නෑ නමුත් දැන් මිලිය හිතන් කියන්නේ මේක මේ අපේ සිස්ටම් එක ආපු විදිහ මේකනේ. ඔව් නෑ හරි. ඒ ආපු සිස්ටම් එක වෙනස් කරන්නනේ මේ කෙනෙක්ව ගෙනාවේ. අනුර සුපිරිවීරයෙක් උනේ ඒක වෙනස් කරනවා කියපු නිසානේ. ඒ අදහසෙන් එක උගන්ඩාවේ සල්ලි නෑ කිව්ව අපි එහෙම කිව්වේ නෑ කියන තැන ඉඳලා අදටත් මහින්ද ජනාධිපතිතුමා ඉන්නේ විජේරාම ගෙදරනේ. මිලිය අයියා ඩඩ්ලි දන ගැහුවෙත් නෑනේ. තොට මේ සුපිරිවීරයා නිර්මාණය වෙච්ච සියලුම දේවල් කඩාගෙන හැලෙනකොට ඒ සුපිරිවීරයා වීම නිසා පැවරුණු වගකීම ඉටු කරගන්න බැරි වෙනවා කියන එක තමයි දැන් අපි ඔය පොලිස් කතන්දර වලින් අපිට එන්නේ. දැන් මේ ඒකනේ තව පොඩි දෙයක් එකතු කරන්න දැක් බේබි. අපේ හිටපු පොලිස්පතිතුමා අතුරුදහන් වෙනවනේ. හැබැයි එතුමා අනිවාර්ය නිවාඩු ගිහිල්ලා හිටියේ. රැකියාවෙන් ඉවත් කළා නෙවෙයි තිබ්බේ. අනිවාර්ය නිවාඩුනේ යවලා තිබ්බා. හැබැයි එතකොටත් එතුමා ඉන්නේ පොලිස් ආරක්ෂාවක් එක්ක. පොලිස් ආරක්ෂාවක්. එතකොට දැන් තීන්දුවක් දෙනවනේ මේක අත්අඩංගුවට ගන්න කියලා. කෝල් එකක් දීලා අහන්න තිබ්බේ පොලිස් ආරක්ෂාවක් ඉපගෙන්ද. හැබැයි එතකොට දැන් ඕකෙදි ප්‍රශ්නයක් එනවා අර මේ මං හිතන්නේ නියෝජ්‍ය අධිකරණ ඇමති හරි අධිකරණ ඇමති හරි කිව්වා යෝෂිතව අත්තරව කලින් දවසේ රැ අපි දන්නවා කියලා. නියෝජ්‍ය ආරක්ෂක ඇමති. එතකොට නියෝජ්‍ය ආරක්ෂක ඇමති. එතකොට මේ හිටපු පොලිස්පතිවරයව අත්අඩංගුවට එහෙම මැසේජ් එකක් ආවේ නැද්ද දන්නේ නැහැ. මම ඔය කතාව ඊයේ මේ කැබිනට් ඊයේ පෙරේදා මේ කැබිනට් මේ ප්‍රෙස් එකේදී ඇහුවා මේක කොහොමද මේක වෙන්නේ ඔයගොල්ලෝ මේ නිවාඩු යවලා තියෙනවා බ්ලා 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 කියලා හිතලා ලොකු ඉස්සරහක් අපි ඒක වෙනම කතා කරනකොට කියලා. එතනදී සැලකිය යුතු උත්තරයක් මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් හම්බෙන්නේ නැහැ. උත්තර වෙන කේස් එකක්. සහ මේ වටගල ඇමතුමා කියන අපි දැනගෙන ඉන්නේ අපි වෙලාවම ගන්නම් කියලා. එතකොට මේක තමයි මේ මම කියන්නේ අනුර කුමාර දිසානායක කියන සුපිරිවීරයා කේන්ද්‍රගත කරගෙන හැදිච්ච 159 බලය දැඩි ලෙස කාදනයට ලක් වෙන්න පටන් ගන්න ප්‍රධානම තැන තමයි මේ ප්‍රශ්නේ. මේක තමයි ආණ්ඩුවට ඇවිල්ලා තියෙන ලොකුම පීඩනය. දැන් කන්ටේනර් ටික යාවුප එක ලිස්ට් එකක් දාලා වහගත්තනේ. මේක මොන ලිස්ට් එක දැම්මත් මේක ලිස්ට් දාලා මේක වැහුවත් මෙතන ප්‍රශ්නයක්. මේක ලිස්ට් එකක් වෙලා තියෙනවා. මේක ලිස්ට් එකක් වෙලා තියෙනවා. ඇත්තටම එකපාරටම නිකන් කකා ඉද්දි මේ කැම්පස් යන ගමන් එකපාරටම මතක් වෙන මර කන්ටේනර් වල මොනවද තියෙන්න ඇත්තේ කියලා. තාම දන්නේ තාම උත්තර නැහැ. මේ ලිස්ට් එක නලින්ද ජාතිස් ඇමතුමා මේ ලිස්ට් දාගෙන ගිහිල්ලා මං හිතන්නේ එක මොහොතක ওই ලිස්ට් එක දෙනවා අපිට. එදාට තමයි අපි සෙට්ටම අපිට කඩේ පාර දෙන්නේ. එදා එතුමා දෙනවා අපිට. ඔන්න බලපල්ලා මේ ලිස්ට් එකත් අපි දුන්නා කියලා. ඒක මේ එතුමා
ඊයේ මං හිතන්නේ අර පසන්න අයියා කිව්ව මාධ්‍ය සාකච්ඡාවේදීම මාධ්‍යවේදීන් අහනවනේ දැන් මහ ජනතාව ප්‍රශ්න මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනවනේ මාධ්‍යවේදීන්ට කියනවා ඔයාලගේ යුතුයකමක් මේක හොයලා දෙන එක. අර ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා වගේම ජනතාවගේ ආණ්ඩුවනේ ජනතාවගේ ආණ්ඩුවක් වුණා මෙහෙමයි. දැන් මට අපිට බෑ කියලා එකක් තියෙන්නේ නේද? ඒකේ අපිට බෑ ඕගොල්ලොනුත් පොඩ්ඩක් උදව් කරන්න. අපිට බලය දුන්නා නම් දැන් ඔයගොල්ලත් පාඩම ඉගෙන ගන්න තල්ලලා දෙන්න. දැන් මට චරකයෙන් අහන්න ඕන චරක දැන් ජනතා සහභාගීත්වයේ ලංකාවේ වැඩියෙන්ම ලැබෙන දේශපාලන පොලිටිකල් ඉවෙන්ට් එක තමයි මම හිතන්නේ ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක. ගමේ මිනිහා ඡන්දෙ ඉල්ලන්නේ. නෑදෑයා ප්‍රජා සමිතිය හිටපු මිනිහා මරණාධාර සමිතිය හිටපු මිනිහා. එතකොට ගමේ ගොඩක් අය සාම්ප්‍රදායික දේශපාලන මතවාද සහ අදහස් වලින් ඔබට ගිහිල්ලා පොලිටිකලි ක්‍රියාකාරී වෙන අවස්ථාවක් තමයි ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක. එතකොට සාමාන්‍යයෙන් ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක මම දැන් රැස්වීමකට ගියා කෝට්ටේදී අපි සාමාන්‍යයෙන් කතා පවත්වද්දී කියන්නේ පාලම හදපු එක්කනාට පාලම නෙමෙයි පාලම් හදන්න බෑ බෝක්කුව හදපු කෙනා ලයිට් දාපු කෙනා කාණුව හදපු කෙනා ඒ වගේ කෙනා ප්‍රජා සමිතිය හදපු කෙනා පිට්ටනිය හදන්න උදව් කරපු කෙනා එයාව ආය පාරක් යවන්න කියලා. කියන්නේ අපි පල්ලෙහා ඊටාම ග්‍රාමීය තැනකින් තමයි ඒ නියෝජනය ගැන කතා කරන්නේ. හැබැයි දැන් මේ පොදු ජන අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාර විදිහට ඔයගොල්ලෝ සිවිල් ක්‍රියාකාරීන් විදිහට මේ මැතිවරණය ඕගොල්ලන්ට ඉතාම හොඳ අවස්ථාවක් නේද මේ ප්‍රජාව කානුබෝක්කු හදන තැනින් එහාට ගිහිල්ලා දේශපාලන සාක්ෂරතාවය වැඩි කරගන්න ඒගොල්ලන්ගේ දේශපාලන අයිතිවාසිකම පිළිබඳව ගම්මට්ටමින් සංවාදයක් කරගන්න නියෝජිතයා ඒකට වග කියන කෙනෙක් ගැන පත් කරගන්න ඒකට ගැන ඕගොල්ලන්ට වැඩපිළිවෙලක් අදහසක් තියෙනවා. ඕකද මෙහෙම දෙයක් තියෙනවා මිලින්ද. ඔය පහළම මට්ටමේ මම හිතන්නේ ඔය පහළම මට්ටමේ දේශපාලන තලය තමයි ඔය පටන් ගන්න. අද එතනින් පටන් ගත්ත මිනිස්සු තමයි ගොඩක් ඊළඟට පළාත් සභා පාර්ලිමේන්තු සමහර වෙලාවට ජනාධිපති තත්ත්වයේ දක්වා ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ රණසිංහ ප්‍රේමදාස වගේ ජනාධිපතිවරු නගර සභාවෙන් ආපු ජනාධිපතිවරු. ඉතින් එතකොට ඒකෙදි අර ප්‍රධාන තලයේ කතා කරන දේශපාලනයේ තියෙනවනේ. ඒක වළංගු නෑ කියන තැනට එන්න බෑ. ඒගොල්ලන් ඒ දේශපාලනය කතා කරන්න ඕනේ. මොකද දැන් මේකෙදි මෙහෙම එකක් තියෙනවා. දැන් බොරු කිව්ව දේශපාලනේ දැන් මිනිස්සු අත්විඳින්මින් ඉන්නවනේ. එතකොට ගමේ දැන් පුංචි ඡන්දෙදි මිනිස්සු ඇවිල්ලා බොරු කිව්වොත් මොකද්ද වෙන්නේ? ගමේ පුංචි ඡන්දේ බොරු කිව්වොත් හරි අමාරුයි. කොහොමද ගමේ හම්බෙනවනේ. දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව මූණ දෙමින් සිටින කේද වාචකයේ තමයි ඒක. අර මහා ඡන්දෙදි බොරු කියලා දැන් පුංචි ඡන්දෙට ය아가න්න විදියක් නැතුව ඉන්න තත්ත්වයනේ. ඕකෙදි තව දෙයක් තියෙනවා. දැන් මම පහුගිය කාලේ හිටපු නගරාධිපතිවරයෙක් මුණ ගැහුණා. එහෙදි එතුමා කිව්ව කාර්යයක් තමයි කවදාවත් ඒ ආසනේ ඡන්ද මං හිතන්නේ කිව්වේ 23000ක් 24000ක් වගේ තමයි උපරිම භාවිතා වෙලා තියෙන්නේ. නමුත් ගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඒ ආසනෙන් පාවිච්චි වෙලා තියෙනවා ඡන්ද 30000 ගාණක්. හරිද? දැන් එතකොට එතුමා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සමාජිකයෝ කිසිම කෙනෙක් නගර සභාව නියෝජනය කරපු අයවත් ඒ ආසනයට කිසිම දෙයක් කරලා නැහැලු. කිසිම දෙයක් කරලා නැහැලු. අතට එතුමා ඊටම සංවේදී වුණා ඒ කාරණේ. අපි මිනිස්සුන්ට මෙච්චර දේවල් කරලා තියෙනවා. මිනිස්සු ඇයි මේ රැවටුනේ? රැවටුනේ ඇයි? රැවටුනේ කියන්නේ මෙහෙමයි. එකම බොරුව නිතර කියනකොට කිව්වේ මං හිතන්නේ ගොබෙල්ස් න්‍යාය කියලා කිව්වේ. එකම බොරුව මං හිතන්නේ හිටපු මේ മന്ത്രിවරු හිටියා මංගල සමරීරල වගේ මේ න්‍යාය ගොඩක් මේ දේශපාලන භාවිතාවේදී මේ පාවිච්චි කරා. ඉතින් මේගොල්ලොනුත් ඒක තමයි කරේ. ඒක කරලා අර වැඩ කරපු පිරිසක් හිටියා. ගමට වැඩ කරපු පිරිසක් හිටියා. ඒ පිරිස අද ගෙදර යවලා තියෙනවා. නමුත් මේ වෙනකොට දැන් ඕක දැන් අනිත් පැත්තට මගෙන් අහපු ප්‍රශ්නේ මිනිස්සුන්ගේ අයිතිය. මම කියන්නේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද නොරවටි සිටීමට? මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මාව කවුරු හරි ඇවිල්ලා රවට්ටනවා නම් මොකක් හරි කියලා. ඒක සාහසික අපරාධයක්. එතකොට මම රැවටිලා අවුරුදු 5කට බලයක් දෙනවා. ඊට පස්සේ මාව විහිළුවට ලක් කරමින් ඔහු බලය භුක්ති විඳිනවා. ජනතාවට කිසිම දෙයක් නොකර. දැන් අද වෙන්නේ ඒක නෙවෙයිද?
ඡන්දෙ දීපු මිනිස්සු කොච්චර බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දීලා තියෙන්නේ. එතකොට ඒ මිනිස්සුන් උන්ට රිලව් ගනින්න කියලා අරගොල්ල මොකද්ද කරන්නේ? අඩු ගානේ වීටික එකතු කරගන්න බැරි වුණානේ. හරි දැන් මේ කතාව හරි. මේක අපේ විපක්ෂ දේශපාලනයේ අපේ දැන් ජනප්‍රිය පොලිටිකල් ලයින් එක තමයි මේ බොරුවට මිනිස්සු රැවටුණා කියන එක. මම විසින්ම දැන් මේකට කවුන්ටර් ආගියුමන්ට් එකක් මගේ හිතේම හැම වෙලාවෙම හැදෙනවා. ඒ තමයි මේ බොරුවට මිනිස්සු රැවටුනේ. ඇයි මිනිස්සු බොරුව ඇහුවේ? අපි ඒකත් හිතන්න එපේ. මිනිස්සු බොරුව අහන තැනටපත් උනේ අපේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර විසින්, කන්සර්වේටිව් දේශපාලන කඳවුර විසින් පහුගිය අවුරුදු 30-40 තුල නිර්මාණය කරපු දේශපාලන සංස්කෘතියටත් මිනිසුන්ගේ විරෝධත්වයන් නිර්මාණය වුණානේ. ඒකට නෑ කියන්න බෑනේ. පහුගිය කාලේ පුරා සවින්දයා ඉපදිලා ලොකු වුණේම දේශපාලන ගෙදරක. ඒකට අපි මේක කැම්පස් වල දැක්කා. ඔබ මේ දේශපාලනේ දැක්කා. අවුරුදු පහුගිය 20-30 තුල දේශපාලකයන් විසින් රැස් කරගත්ත ධනය, නිර්මාණය කරගත්ත ව්‍යාපාරය, නීතියේ ආධිපත්‍යය හැසිරුණු ආකාරය. එතකොට මේ තව ප්‍රශ්න ටිකක් සමාජයේ නිර්මාණය වෙච්ච නිසා මිනිස්සු හිතුවා මේ අය විසින්ම අපිට අලුත් උත්තරයක් දෙන එකක් නැහැ. ඒ නිසා අපි කාගේ හරි කතාවක් අහන්න ඕනේ කියලා. ඒ අවස්ථාව ප්‍රයෝජනේ අරගෙන අනුර කුමාර දිසානායක මහත්තයා වැනි බොරු කීම සඳහා දක්ෂතාවයේ තියෙන කට්ටිය බොරු කියන්නදී. හැබැයි එතෙන්ටපත් වෙන්න සිද්ධ වුණු මූලික හේතුවට උත්තරේ මේ ප්‍රධාන දේශපාලන කඳවුරු විසින් ඇඩ්‍රස් කරනවාද? නෑ මම හිතන්නේ මිලින්ද මතු කරන්නේ මේ 76 වසරක එතකොට ඇත්තටම කතන්දරයක් තිබ්බා වගේ එකක්. මොකක්ද මොකක් හරි ප්‍රශ්නයක්. මිනිස්සු ඇයි බොරු ඇහුවේ? මම පළවෙනි එක මම හිතන්නේ පළවෙනි එක අපි ඉතාමත් මතකයේ තියාගන්න ඕන දෙයක් තමයි මේ අවුරුදු 5 ඇතුළත අනුර කුමාර දිසානායකට මේ රටේ බහුතරයක් ඡන්දෙ දුන්නේ නැහැ. දෙවෙනි එක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරපු වාතාවරණය ජනාධිපතිවරණය විපක්ෂ කෑලි කෑලි වලට කැඩලා තිබ්බේ. ඒකට සංඛ්‍යාත්මකව ගත්තම සහ ඡන්දෙ නොදාපු පිරිසත් එක්ක ගත්තම ජනාධිපතිවරණයේදී ඔය කියන 76 වසරේ කතන්දරයට වැටෙන්නේ අනුර කුමාරට ඡන්දෙ දුන්න කට්ටිය විතරයි. ඒ 76 කියන කතන්දරේත් එක්ක නැති මිනිස්සු අනිත් පැතිවලට ඡන්දෙ දෙන්නේ. උදාහරණයක් විදිහට පෞල් පාලනය එපා කියලා ඡන්දෙ දුන්න මේ කැටගරියට අපිට දාන්න බෑ. රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දුන්න මිනිස්සු. නාම රාජපක්ෂට ඡන්දෙ දුන්න මිනිස්සු. සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්න මිනිස්සු. තුනම පෞල් පාලනය. එතකොට මේ මම කියන්නේ මේගොල්ලෝ හදපු බොරුවට දාපු අයිසින් එක තමයි 76. හොඳම උදාහරණේ පඬුවස් නුවරදී 8 වෙනි මාසෙදී අනුර කුමාර දිසානායක කියනවා ජනාධිපති අපේක්ෂකයා හැටියට අමාරු පවුල් වලට 10000ක් දෙනවා. අමාරුම පවුල් වලට 10000ම දෙනවා 15000ක් දෙනවා කියලා. මේක අපි තේරුම් ගන්න ඕනේ මිලි අයියා මේ ජනාධිපතිවරණය සහ මේ ඡන්ද දෙක තිබුණු වාතාවරණය. මිනිස්සු ඇත්තටම දැඩි ආර්ථික පීඩනයක හිටියා. මේ බඩකින්න ඉන්න මිනිස්සයාට දුන්න ලස්සනට අයිසින් දාපු කේක් කෑල්ලක්. කේක් කෑල්ල තමයි බොරුව. අයිසින් එක තමයි 76 කතන්දරේ. මිනිස්සු හිතුවා 76ක ප්‍රශ්නයක් හැමෝම නෙමෙයි. සුළුතරයක් ජනතාව හිතුවා. සුළුතරයක් බහුතරය හිටියේ ජනාධිපතිවරණේ මේගොල්ලන්ගේ මේ කියන නාට්‍ය ඇතුලේ නෙමෙයි. ඒතකොට එතනින් කොටසක් පෙරුණා. ඊට පස්සේ මේ දෙවැනි එක පැහැදිලිව අපි අනිත් පැත්තෙන් කල්පනා කරොත් අනුර කුමාර දිසානායකට ඡන්දෙ දුන්න කට්ටිය කවුද? පැහැදිලිව ප්‍රතිඵල බැලුවම අපිට පැහැදිලිව තේරෙනවා මේ පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම තමයි එතනට කඩාගෙන ගියේ කියලා. ඒ වෙලාවේ පොදු ජන පෙරමුණට ඡන්දෙ නොවැටෙන්න හේතුව අනුර කුමාර දිසානායක රේස් එකේ ඉස්සරහ හිටපු හින්දා නෙමෙයි. අපි රේස් එකට එන්න උනේ පහුවෙලා. මොකද අන්තිම මොහොතේ නිකන් ධම්මික පෙරේරා තමයි ජනාධිපති හැටියට අපේ නම් කරන්න හිටියේ. එතකොට බොරු මඩ අවලාද නිසා රාජපක්ෂ කියන සන්නාමයේ වැටිලා ඉන්න වෙලාවක පක්ෂේ හිටපු ප්‍රබලයෝ රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන්න යන වෙලාවක ධම්මික පෙරේරා අවසාන වෙලාවේ අඩිය පස්සට ගන්නකොට තමයි අර සන්නාමයේ කැත වෙලා බොරු නිසා මඩ නිසා යට ගිහිල්ලා හිටපු තරුණම රාජපක්ෂ පොඩිම රාජපක්ෂ ආයේ මේ තරගට එන්න වෙන්නේ. ඒ වෙලාවේදී අර 76 වසරකුත් විශ්වාස කර හිටපු මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැමදාම මේගොල්ලෝ පරද්දපු රනිල් වික්‍රමසිංහ ඉන්නවා බැලට් පේපරේ. ගිය පාර පරද්දපු සජිත් ප්‍රේමදාස ඉන්නවා. මේ පාර කීර්තිනාමය හානි වෙලා පක්ෂයේ දෙදරලා ගිහිල්ලා මේව වෙච්ච අලුත් අපේක්ෂකෙක් ඉන්න අන්තිම මොහොතේ ආපු දීලා බැලුවා මේ අනුර කුමාර දිසානායකට. එතකොට 76 වසරක සාපේ කියන එක මේ රටේ ජනතාව විශ්වාස කරා නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඔය වගේ ප්‍රතිශතයකින් නෙමෙයි. මම කියන්නේ ඔවුන් අර තිබුණු වාතාවරණය ඇතුළට
හරි ලස්සනට අයිසින් එකක් දැම්මා. ඒ අයිසින් එක තමයි උඹලා අපි උඹලව පෝසත් කරවන්නම්. හැබැයි උඹලා දුප්පත් උනේ මේක හින්දා. මේගොල්ලන්ගේ වැරද්දෙන්. පෝසත් වීමේ අවශ්‍යතාවය තිබ්බ මිනිස්සු. ඒ කියන්නේ මම පෝසත් වුණා කියලා කියන්නේ මේ අභියෝගාත්මක ආර්ථික වාතාවරණයෙන් උඩට එන්න කැමති මිනිස්සු මේකෙන් පීඩා විඳින මිනිස්සු හිතුවා මේගොල්ලන්ට දීලා බලමු. ඔව් ඒකට තව පොඩි දෙයක් එකතු කරන්නම්. දැන් මේ 76 වසරේ සාපේ කියනවනේ. ඔය 76 වසරේ අපි සිවිල් කැරලි දෙකකට මුහුණ දුන්නා. ජනතා නැගිටීම් දෙකකට මුහුණ දුන්නා. ඊළඟට ත්‍රස්තවාදී යුද්ධයකට මුහුණ දුන්නා. ඔය ඔක්කොමත් සුනාමියට මුහුණ දුන්නා අපි. ඔය ඔක්කොමත් පහු කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ මේක අර බිත්තියටම හේතු වෙන තැන තමයි කොරෝනා වසංගතේ. මුළු ඒ කියන්නේ යුද්ධෙ තිබ්බත් මං හිතන්නේ 88 සුනාමියේ ඊළඟට 71 වගේ නම් මං හිතන්නේ ඇදිරි නීතිය දාලා යම් ප්‍රමාණයකට වහලා තිබ්බා රට. නමුත් කොරෝනා වසංගතයේදී සම්පූර්ණයෙන්ම රට වහන්න කියලා ලොක්ඩවුන් බල කරනවනේ. ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒක ඉස්සරහින් ඉන්නේ. ඒ වගේම තමයි තව කාරණයක් තියෙනවා. මේ රටේ මේ 76 වසරේ සාපය කියන මේගොල්ලන් මේ රට ඉස්සරහට අඩියක් තියන්න යන හැම වතාවකම ඒකට අකුල් හෙල්ලලා තියෙනවා. හොඳම උදාහරණ තමයි සාම්පූර් උමාඔය ව්‍යාපෘතිය. මේක මේ පෝට් සිටි එක හම්බන්තොට මේ අධිවේගී මාර්ග අපේ රටේ මිනිස්සු අධිවේගී මාර්ග මුලින්ම දැක්කේ මහින්ද රාජපක්ෂ හදපු දක්ෂිණ අධිවේගී මාර්ගය. එතකොට මේ ඔක්කොම බල්ලට එහා පැත්තට යන්න බෑ මෙහා පැත්ත. ඒ වගේ නිකන් ප්‍රාථමික කතානේ කිව්වේ නේ. ඉතින් මේ අධිවේගී මාර්ගයක් හදනවා කියන්නේ මේ මත්තල ගුවන්තොටුපොළ උඩට එන්න දුන්නෙම නැහැ. නේ? ඉතින් මේ මොකද්ද එතකොට මේ රටේ 76 වසරක ශාපය කියලා මේගොල්ලෝ කරලා තියෙන්නේ? ඒක මේගොල්ලන් පාවිච්චි කරගත්තා. හැබැයි ඒ 76 වසරේ මම නම් කියන්නේ 60ක 75ක විතර මේක දරන්නේ මේගොල්ලන් තමයි. මේ වර්තමාන ආණ්ඩුව. වගකීම අපි මේ ගැන හොඳ වැඩසටහනක් කරා, බයිතක්සලාවක් කරා. අපි මායිරාජුයි සංජීව එදිරිමාන්න ගෙනල්ලා බලලා නැත්තම් තාම ඒකේ සංජීව එදිරිමාන්න ඉතා ලස්සනට පැහැදිලි කරා කොහොමද 1948න් පස්සේ ලංකාවේ සිදුවෙච්චි අරගල සටන් සිවිල් අර්බුද මේවා එකින් එක වකන පුදුම හිතන අවුරුදු 5න් පාට මේ රට මොකක්කෝ අර්බුදයක් කරා ගිහිල්ලා තියෙනවා. මොකක්කෝ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කතන්දරය ආගෙන දී පුදුමයි අපි දැන් මෙහෙම බේරිලා ඉන්න එක කියලා රටක් විදියට. හැබැයි ඉතින් ඒ අර හැම දෙයකම අපි තාම කතා කරමින් ඉන්නේ මේ ප්‍රශ්නේ. අපි කොහොමද ප්‍රශ්නෙට මුහුණ දුන්නේ? මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? මට විනාඩියක් කාලයක් දැන් ওই 76 වසරක කතන්දරේ තේරුම් ගන්න ඕනේ. දේ වර්තමානයේ දැන් මේ 76ක සාපේ කියලානේ ආණ්ඩුව කරේ. ඔව්. ආණ්ඩුව ගත්තේ. දැන් ආණ්ඩුව කරගෙන යන ගමන්නේ. කරගෙන යනකොට තියෙන අභියෝගන අපි මේ දැන් කතා කරන්නේ. 76 වසරක සාපය කියන එකකින් ඉරකින් බෙදුවට ඔයා මතු කරන්නේ ජීවිතයත් එක්ක කොටස්කාරයෝ කියලා. ඔව්. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ මේ බලය ගන්න තැනකදී මේ 76 සහ අනේකා අපි කියලා බෙදුවා. ඔව්. අපි අපේ පාරිශුද්ධත්වය අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාරිශුද්ධත්වය ඉරකින් බෙදලා මේ ඉරෙන් එහා ඔක්කොම අපිරිසිදුයි. අපි පිටකාවත් ගන්න නැහැ. මම හිතන්නේ මේ මොහොතේ ඔවුන්ට තියෙන ඔවුන් ඒ වෙලාවේ බලය ගත්තේ ඒ ඉරෙන්. ඔව්. ඒ බෙදපු ඉරෙන්. ඔව්. දැන් ඒ ඉරෙන් ඒගොල්ලන්ට එළියට එන්න බැරි වෙලා තියෙනවා. ඒ පාරිශුද්ධත්වය තමයි රන්වලගේ ආචාර උපාධිය දැන ඉඳලා ප්‍රශ්න කරන්නේ. පාරිශුද්ධත්වය තමයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ. දැන් මේ අපේ මේක අස්සේ මට මතක් වෙච්ච හින්දා කියන්න ඕන අපි මේ පොඩ්කාස්ට් එකේ දිගටම කිව්වා මේ ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එකේ අපේ අලුත් වැඩක් කරනවා චරක අපි මේ පසන්ලා මේ සවින්දලා ඩීල්මල අපි කට්ටිය තව ලොකු කට්ටියක් තුලා බයිතක්සලා උදව් කරන එක තුලා මේ පාර ඡන්දෙ ඉල්ලන මේ 125ක් කාන්තාවනේ ඡන්ද ඉල්ලන්නේ. එතකොට ඒ ඡන්ද ඉල්ලන කාන්තාවන්ට අපි උදව් කරනවා කැම්පේන් කරන්න. ඒ කියන්නේ යාගේ බේසික් දේවල් ෆොටෝ එක ගහගන්න, සෝෂල් මීඩියා වල දාගන්න, කොහොමද කැප් කට් පාවිච්චි කරන්නේ, කොහොමද කැන්ව පාවිච්චි කරන්නේ, තමන්ගේ කැම්පේන් එක තමන්ට ලස්සනට කරගන්න පුළුවන්. ඒ සම්පූර්ණ අපි ට්‍රේනින් එක දෙනවා. ඒගොල්ලන්ගේ පොඩි කැම්පේන් එකට අවශ්‍ය මූලික දේවල් ටික හදලා අපි වොලන්ටරිලි කරන්නේ. අපි ඒකට උදව් කරන්න කැමතියි. මම දිගටම කිව්වා පසන්ට දැනට කීව දෙනෙක් කතා කළා. බොහොම ස්තුතියි. පසන්ට පාර නම්බරේ කියන්නේ 073 271 335 077 271 335
කතාකරපට ස්තුති අලුතෙන් එකතු වෙන්න කැමති එකතු වෙන්න. ඔව් පසන්ට WhatsApp message එකක් දාලා ඒ group එකට එකතු වෙන්න. මොකද අපිට ඒකට ඕන අලුත් basic AI tool දන්න අය, apps දන්න අය, edit කරන්න පුළුවන් අය, වොලන්ටියර්ස්ලා විදිහට අපි මේ ප්‍රෝග්‍රෑම් එක දවස් 2-3ක කැම්ප් එකක් විදිහට කරන්නේ. එදාට කොළඹට අවිල්ලා අපිට උදව් කරන්න පුළුවන්. අපි ගොඩක් හොයනවා. හින්දා ගෑන් ළමයි පසන්ට කතා කරන්න, පිරිමි ළමයි සවින්දට කතා කරන්න. නැස්ත සේරම පසන්ට කතා කරන්නේ දැන්. ඊට අපි මේකට වෙනම ගෲප් එකක් හදලා මේ වැඩේ අපි නාම යෝජනා බාර දුන්නු ගමන් අපි මේ වැඩේ පටන් ගන්න යන්නේ. ඒක අපේ මේ ව්‍යාපෘතියේ කොටසක්. ඒ වගේම අපි චරකටත් කියනවා මේ අපේ චරකට හැම සතියකටම සැරයක් විතර එන්න ඇවිල්ලා මේ අපිට මේ දැනුම ඒ කියන්නේ මේ පොදු ජන අයිතීන් පිළිබඳ දැනුම බෙදා ගන්න අපිට මේ මොකද්ද කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපේ සමාජයේ තියෙන එක ලොකු අල්ප දැනුමක් තමයි අපිට මේ පොඩි ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට විසඳුම් ලබා ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මේ විසඳුම ලබා ගන්න ප්‍රාදේශීය සභාවෙන් වෙන්න පුළුවන්. ඒ විසඳුම ලබා ගන්න පොලිසියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 19යි 18 හෝ මොන හරි මේ අංක කෝල් කරන්න තියෙන්නේ. කෝල් කරලා වෙන්න පුළුවන්. ප්‍රාදේශීය ඊළඟ රජයේ නිලධාරියෙක් ඔබට තිබෙන වගකීම මොකද්ද? වගවීම මොකද්ද? එයාට ප්‍රතික්ෂේප කරන්න බැරි මොනවද? මේ බේසික් දේවල්. ඔකෙන් අපේ සමාජයේ කිසිම දැනුමක් නැහැ. ආයේ මේ නීතිය අනම්මනම් ගැන දැනුම් නෙමෙයි බේසික්. අන්න පුළුවන් නම් ඒ දැනුම දෙන එක. ඔව් දැන් ඔය දැනුම නැති කාරණේ හින්දා ගොඩක් මිනිස්සු ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ හින්දාම අර දැන් අර කියපු බොරු විශ්වාස කරන්නත් උනා. ඒක හින්දා තමයි. පොදු සමාජය පිළිබඳ උදාහරණයක් විදිහට ලංකාවේ සල්ලි උගණ්ඩාවට ගෙනියන්න බැරි විත්තිය. ඔය මිනිස්සු දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ නෑ. ඒ වෙනකොට විශ්වාස කරා ප්ලේන් එකකින් සල්ලි අරන් ගියා. ඒ සල්ලි දැම්ම ගමන් උගණ්ඩාවේ ආර්ථිකය උඩට ගියා. කොට්ටාච්චි විශ්වාස කරා. කියන නීතිඥ දුවේ. කොට්ටාච්චි අවංකව විශ්වාස කරා. පස්සේ තමයි කොට්ටාච්චි දැනගත්තේ මේක අපිට පැලවත්ත කාරණයක් හදලා දුන්නු බොරුවක් කියලා. අනුර කුමාර දිසානායකත් කියනවනේ. ඒ වගේම තමයි මතකද මේ අනතුරු ඇඟවීමේ නිලධාරියා ගෙදරට එන්නේ. දැන් එහෙම එන්න බෑ කියලා මිනිස්සු දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒකනේ එහෙම එන්නේ. චරක දන්නවද? ඒකට මූණ දුන්නු එක්කනම් අපි ගෙන්නුවා බයිතක්. ඔව් මම දැක්කා ඒක. කතා කරා. හරි අදත් අපි විනාඩි 30ක් විතර කතා කරපින්ද අපි වැඩසටහන මේ අද වැඩසටහන අපි හෝල්ඩ් කරනවා. අපි හෙට ආයෙ හම්බෙනවා. අපි වැදගත් මාතෘකාවක් කතා කරන්න හිටියේ අපිට මේක වෙන තැනකට ගිහින් කතා කරනවා. ඒ තමයි බටලන්ද වාර්තාව කියන්නේ මොකද්ද? ඒක කොහෙද තියෙන්නේ? දැන් මේක මොකද්ද වෙන්න යන්නේ? මේක වැදගත් මාතෘකාවක් නේ. පිටු හෙන ගාඩක් තියෙනවලු නේ. ඒකට කවුරුත් දැනට දන්නේ නැහැ බටලන්ද වාර්තාවේ පිටු කොච්චරක් තියෙනවද කියලා. එක එක ටීවී channel ඒ කියන්නේ විවිධය කියන පිටු ප්‍රමාණය තමයි දන්නේ. කවුරුත් දන්නවද දන්නේ නැහැ බටලන්ද වාර්තාවේ පිටු කීයක්. අතට මං හිතන්නේ ආණ්ඩුවට අවබෝධයක් තිබෙත් නැහැ. තිබ්බනම් මම හිතනවා අනුර කුමාර ඕක මාකට් නොකර ඉන්නෙත් නෑ. ඔව් මම හිතන්නේ මාකට් නොකළ යුතු මගුලක් තමයි දැන් මේ විකුණන්න වෙලා තියෙන්නේ. ඒ ගැන අපි වෙනම කතා කරමු. ඒ ගැන දන්න කවුරු හරි ඉන්නවනම් අපි සම්බන්ධ කරගන්නත් ඕන මේ බටලන්ද වාර්තාව ගැන මොකද්ද මේ කියන්නේ. මේ කොමිෂන් හැදුවයි සා අපි මේ වැඩසටහන මීට කලින් දිගටම කතා කරා non violent සමාජයක් හදන්න. විශේෂයෙන්ම අපේ සමාජය හරිම violent සමාජයක්. මේ ස්ටුඩියෝ එක මෙතෙන් දෙන්න එක හේතුවක් ඉරාජි ස්ටුඩියෝ එක සම්පූර්ණයෙන් ගිනි තිබ්බා මම නම් වෙනිදා. එතකොට මේ හරිම වයලන්ට් සමාජයක් දිගින් දිගටම වයලන්ට් වෙච්ච සමාජයක් තාමත් ඒ වයලන්ස් Facebook එකේ හරි තියෙනවා නේද කොච්චර සවින්දර කුණුහරුපෙන් බයිනවද Facebook එකේ කියන්නේ කුණුහරුප හරිම ඕනම වෙලාවක පත් වෙන පුළුවන් සමාජයක්. ඒක නවත්ත ගන්න කොහොමද කියන එක අපි දිගටම කතා කරා. ඒක කරගන්න පුළුවන් එකම විදිහ මේ ජර්මනි එහෙම තිබ්බ මොඩල් එක. ඒ කියන්නේ මේ පිළිබඳ මේ කොහොමද අපි ඊළඟ පරම්පරාවට උගන්වන්නේ උදාහරණයක් විදිහට 88 89 මොකද වුනේ කියලා දැන් ඉස්කෝලවල කතා කරන්නේ නැත්තම් ත්‍රස්තවාදී යුද්ධය ආරම්භුනේ කොහොමද නැවතුනේ කොහොමද ඒ වෙලාවේ මොකද උනේ කියන එක පිළිබඳ සංවාදයක් නැත්තම් තව අවුරුදු 10කින් 15කින් මේ සමාජයේ ආයෙත් වයලන්ට් තැනකට යන එක නවත්විය නොහැකි. ඒ සංවාදෙ වෙන්නේ නැහැ. මං හිතනවා බටලන්ද වාර්තාව ඇවිල්ලා මේ UMPI JP අතර මොන මගුල උනත් මට කමන්නේ. හැබැයි ඒ හරහා මේ අපේ සමාජයේ ගමන් මග නූතන ඉතිහාසය කොහොමද උනේ කියලා සාකච්ඡාවක් ඇති වුණොත් ඒක මරු අපි ඒක නිර්මාණය කරන්න බලමු කියලා මම යෝජනා කරනවා. ප්‍රචණ්ඩත්වයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය වගේ එකක්. ඔව් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මිනිස්සුන්ගේ තියෙන බුද්ධිමය හැකියාව මත තමයි අපි ඒක කළමනාකරණය කරන්නේ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වළක්වන්න බැරි වෙනවා. ඉතින් අද අපි ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේ චරකට ආවට මේ වැඩේට බොහොම ස්තුතියි. දිගටමත් අපේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. සවින්දයා ආයිබෝවන් කියලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් ස්තුති කරන්න අපේ මේ එක්ස්ක්ලූසිව් මෙම්බර්ස්ලාට එහෙම. මතක නැහැ ඒක හැමදාම ඩිල්මි කරන රාජකාරිය. මතකවත් නැහැ කොහොමද කරන්න කියලා අපි ස්තුතිවන්ත වෙනවා අපේ මුදල් ගෙවලා අපේ වැඩසටහන බලන අපේ එක්ස්ක්ලූසිව් මෙම්බර්ස්ලාට අපිට සහයෝගය දෙන සියලුම දෙනාට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ස්තුති ජය.
හරි එන අපි හෙට ආයෙ හම්බෙමු. මටත් තියෙනවා ස්තුති කරන්න. ඇත්තටම අපේ වගකීම තමයි ජනතාව දැනුවත් කරන එක. ඉතින් ඇත්තටම මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් අපිට. ස්තුතියි මිලින්ද අපි අනිත් දෙන්නටත්. ඒ වගේම මම විශේෂ ස්තුතියක් කරනවා ඉරාජ්ට. ඒ කියන්නේ තරුණයෙක් විදිහට මේ කරන වගකීම අරගෙන තියෙන වගකීම ඉතා විශේෂයි. දැන් කිව්වා එක ස්ටුඩියෝ එකක් ගිනි තිබ්බා. නමුත් අඩියක් පස්සට ගන්න නෑ ඉස්සරහට තියෙනවා. ඒක තමයි අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉස්සරහට ගෙනියන්න ඉන්න තරුණයන්ගේ. හැබැයි ගොඩක් අය කතා කර කියනවා මේ මගුල් කර කර ඉඳලා හරියන්නේ අලුත් සින්දු ටික දාන්න කියලා. හරි ඕකේ එහෙනම් අපි ගිහින් එන්නම් බොහොම ස්තුතියි.